එයාගේ මූණ මතකද? එයාගේ අතපය මතකද? ලෝකේ කොහෙවත් බෙහෙත් නැහැ කිව්වා. ළඟට අල්ලන්න. මේ මුළු ඇඟේම කොහෙවත් නැහැ හොඳ තැනක්. මේ මූණ පළමුවෙන් ආපු දවස පුළුවන් නම් ගන්න. මේ ළමයා අල්ලන්නත් කට්ටිය කැමති නැහැ. මේ දරුවා හිටියේ විකෘති වෙලා. මේ දරුවාට කිව්වලු වෛද්‍යරු ලෝකේ කොහෙවත් බෙහෙත් නැහැ කියලා. මේ මුළු ඇඟම කුණු වෙලා වණ වෙලා කවුරුත් ළඟින් වාඩි වෙන්නෙත් නැහැ මේ දරුවාගේ. අද බලන්න වෛද්‍ය විද්‍යාව මවිතට පත් කරමින් මූණ සුව කරලා අද ලස්සන වෙලා අතපය ඔක්කොම කුස්ස සුව වෙලා මුතකුත් අතර දාලා දැන්. මොකද කම අහලා පාලා කියන්නේ? ගොඩක් හොඳයි කියනවා. පුදුමයිද? ආ? අම්මා කෝ එන්න බලන්න. ගොඩක් සතුටුයි. හැම තැනම ලංකාවේ හතර වටේම බෙහෙත් කරන්න ගියා. නමුත් එක තැනකින්වත් මෙයාට සුවයක් ලැබුණේ නැහැ. පාස්ටර්තුමා ළඟට ආවට පස්සේ තමයි මෙයාට මම දැන් සුවයක් දකින්නේ. සෑහෙන සුවයක් තියෙනවා දැන්. ආපු පළවෙනි දවසේ අපේ උපස්ථායකයන්ටත් අල්ලන්න බැරි තරන්නේ මෙයා විකෘති වෙලා කුට්ටි ගැලවිලා පොතු ගැලවිලා අද මූණ කොච්චර ලස්සනයිද? ජේසුව ඔබව සුව කළ ඉවරයි. මන් දුන්නු තෙල් විතරයි ගෑවෙනේ. ආ? මං තෙල් විතරයි ගෑවේ. පාස්ටර් දුන්නා. ගානකට මොකද උනේ? හැම ගැලවි යනවා. දැන් ඔයාට සුවේ හොඳටම දැනෙනවා? ඔව් දැනෙනවා. දැන් සතුටි? ඔව්. මොනවද ඔයා වගේ ලෙඩුන්ට ඔයා කියන්නේ? මං කියනවා මං වගේ මට කොහෙවත් ලෝකෙ බෙහෙත් තිබ්බේ නැහැ. හැමෝම කිව්වේ සුව කරන්න බෑ කියලා. ඒත් මගේ පාස්ටර්තුමා මාව සනීප කරනවා. මං හැමෝටම කියන විශ්වාසයෙන් එන්න කියලා.